සිත නලියන භෞතික දේවල් දැක්කහම ඒ සිත නලියන්නේ තවමත් සිත ඇතුලේ භෞතික දේවල් කරේ මොකක් තියෙන නිසාද? මේ වටිනකමක් හදලා තියලා තියෙනවා. ඔවුන් අන්ධකාරය බාර ගන්න ලෑස්ති නැහැ. ඔවුන් ආලෝකයක් බලාපොරොත්තු වෙනවා. මා ඔබට කියන්නේ හැම විටම ජීවිතේ අසුබ දේ බාර ගන්න සූදානම් වෙන්න කියලා. අන්ධකාරයේනුයි එළියෙනුයි බලාපොරොත්තු වෙන සිටින්නේ කුමක් ගැනද? අන්ධකාරයේනුයි එළියෙනුයි සැබෑවටම බලාපොරොත්තු වෙන්නේ අඳුර දෙලියද? මා ඔබට කියන්නේ අන්ධකාරය බලාපොරොත්තු වෙන සිටින්නේ කියලා. මත් නිසාද? සියල්ලෝම ආලෝකය බලාපොරොත්තු වෙන නිසා. අනිත් කාරණේ තමයි ආලෝකය නඩත්තු කළ යුතු නිසා. අන්ධකාරය નિરાයාස නිසා. මං කියනවා තේරෙනවද? තේරෙන්නේ නැතුස. අන්ධකාරය નિરાයාස නිසා. ආලෝකය ආයාස නිසා. කෑම බලාපොරොත්තු කුසපිරි කෑම තුලින් කුසපිරීම බලාපොරොත්තු වන්නද? කුසගින්න කෙරෙහි අපේක්ෂා තබන්නද කියා අසුත් දෙන පිළිතුර කුමක්ද? කුසගින්න බලාපොරොත්තු වෙන්න කියනවා. මක් නිසාද? નિરાයාස නිසා. කෑම වලින් කුසපිරීම බලාපොරොත්තු වෙන්න එපා කියනවා. මක් නිසාද? ආයාසයෙන් කළ යුතු නිසා. දැන් මේ මම කියන පාරට ආවොත් මොකද්ද වෙන්නේ? මොකක්ද එකක් වුණා? පුළුන් කැලක් වගේ වෙල පටන් ගන්නවා. එයා අහස පාවෙන්න පටන් ගන්නවා. එයාට කිසිම දාහයක් දැවිල්ලක් සියල්ලෙන් එයා විනිර්මුක්ත වෙලා නිදහස් වෙලා එයා අවබෝධයටපත් වෙනවා. අනිත් පැත්ත බලාපොරොත්තු වුණා. හැබැයි හැමෝම බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? ආලෝකය. මා කියන්නේ අන්ධකාරය සොයන්න කියලා. නෙවෙයි කිසි වෙලාවක් නැහැ. පිපාසාව නිවා ගැනීමට ජලයද මේ දෙකෙන් කුමක්ද බලාපොරොත්තු වෙන්නේ? මොකද බලාපොරොත්තු වෙන්නේ? පිපාසාව බලාපොරොත්තු වෙන්න. පිපාසාව නිවීමට ජලය කෙරෙහි ඇති බලාපොරොත්තු අත්හරින්න. ජලය කෙරෙහි බලාපොරොත්තු තබන්නා සැබෑවටම ශෝක කරන්නා මිසක් අන් කවරෙක්ද? තේරුණාද කීයද? ජලය කෙරෙහි බලාපොරොත්තු තබන්නා සැබෑවටම ශෝක කරන්නා මිසක් අන් කවරෙක්ද? පිපාසාව කෙරෙහි බලාපොරොත්තු තබාගෙන සිටින්නා සැබෑවටම සිනහවන්නෙක් මිසක් අන් කවරෙක්ද? ඒක හැමතිස්සෙම විනා වෙනවා. ඒ මොකද්ද ඒකම බලාපොරොත්තුව? පිපාසාව. ආත්මගරුත්වය කෙරෙහි බලාපොරොත්තු තැබිය යුතුද? ආත්මගරුත්වය විනාශ කිරීම කෙරෙහි බලාපොරොත්තු තැබිය යුතුද? ආත්මගරුත්වය විනාශ කිරීම කෙරෙහි බලාපොරොත්තු තබන්න. ඔහු සැබෑවටම සන්තෝෂ වන්නාය. මක් නිසාද? ආත්මගරුත්වය ආරක්ෂා කිරීමට යන්නා සැබෑවටම වෙහෙසවනවා පමණක් නොව දුක් විඳින්නාද, හඬන්නාද, විලාප නගන්නාද වන බැවිනි. තේරුණාද කිව්වා? දැන් ඔය විදිහට හිතන්න පටන් ගන්නකො. මේ මං හිතපු දේ කියන්නේ. මං හිත හයිය කරපු දේ කියන්නේ අනිත් පැත්තට බලාපොරොත්තු වෙන සියල්ල. දැන් එතකොට අපිට හිත කියන දැන් අනිත් පැත්තට බලාපොරොත්තු වෙන කියලා කියනවා. අනේ ඒ වුණාට අපිට බෑනේ ඒක කරගන්න. අපේ හිත අපිට කියන්නේ මොකක් බලාපොරොත්තු වෙන්නේ කියලා අර පරණ එකම ඉල්ලනවනේ. ඒ ඔයලා පුරුදු කරගත් එකක් මේක. මොකටේ පුංචි කාලේ දැන් අම්මගෙන් අහගෙන ඕව පුරුදු කරගත්තේ. ඉපදිච්ච දවසේ ඔබට එළියද අඳුරද තිබුණේ? මේ මනුස්ස ලෝකෙට ආපු පළවෙනි දවසේ එළියද අඳුරද තිබුණේ? එළියක්. භෞතිකවද ආධ්‍යාත්මීයවද? ආධ්‍යාත්මීයව. භෞතිකව එළිය අඳුර උනානේ. එදත් අහලා බලන්න මම ඉපදිච්ච දවස රෑ උනාද? ඔව් රෑ උනා. මම ඉපදිච්ච දවස එළිය උනාද? ඔව් එළිය උනා. ඒ උනාට දැනුණාද කියලා මං අහන්නේ. නෑනේ. දැනුණ නැත්තේ. මට ඒ කියන්නේ ඒක උගන්වලා නැහැ. මට ඒකට වටිනකමක් දීලා නැහැ. ඒ කියන්නේ මං දැනට වඩා එදා පිරිසිදු ඉඳලා තියෙනවා.